හෙලෝ ගේමර්ස් මොකද වෙන්නේ අද අපි ප්ලේ කරන්න යන්නේ හිල්ටන් ප්‍රේසින් ගේම් එක. ඉතින් වැඩි කතා නැතුව channel එක subscribe කරගෙනම අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ ගේම් එක ගොඩක් කට්ටිය අතර පාට ජනප්‍රියයි. මොකද කිව්වොත් මේකේ වෙහිකල් ගොඩාක් තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන් මේ විදිහට. ඉතින් අපි ඒකෙන් අද තෝරගන්නේ මේ මූන් ලැඩර් කියන වෙහිකල් එක. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට බලාගන්න පුළුවන් මේ විදිහට. තව අපිට බලාගන්න පුළුවන් මේකේ මැප් ගොඩාක් තියෙනවා. මේ බලන්න ෆ්‍රෙන්ඩ්ස් මැප් ගොඩාක් තියෙනවා. එකකින් අපි අද තෝරගන්නේ මූන් මැප් එක. එහෙනම් අපි යමු අපේ ගේම් එකට. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපිට මේක තියෙන්නේ කොහොම හරි මේ බාධක වලින් වේදිලා තෙලුත් කොහොම හරි ඉවර කරගන්න නැතුව මේ තියෙන තෙල් ටැංකිය අරගෙන මේකේ මේ අපිට දීලා තියෙන සීමාවෙන් එහාට යන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඇති මේ ගේම් එකේ මං ගහන ගේම් එකේ මෙච්චර සල්ලි මැනිපුයි තියෙන්නේ කොහොමද කියලා. ඒක නම් ඉතින් චීට් එන්ජින් එකෙන් තමයි මම ගත්තේ. ඔයාලට ඒ ගැන වීඩියෝ එකක් ඕන පහලින් කමෙන්ට් කරන්න යන්න. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න එහෙම අපි මේව යමු ෆ්‍රෙන්ඩ්ස්. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් කොහොම යමු. ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඔහොම යන්නවි මේකේ ෆ්‍රෙන්ඩ්ස් මේ වෙහිකල් එකේ උඩින් යන්න පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් ගොඩක් උඩ යන්න පුළුවන්. එහෙම යනකොට තෙල් එක ටක් ගාලා ඉවර වෙනවා. ඒක පොඩි ප්‍රශ්නයකට වෙන්නේ ඔන්න මම ෆ්‍රෙන්ඩ්ස් තාක්ෂිට මම ඔයාලට පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. ෆ්‍රෙන්ඩ්ස් මේ වෙහිකල් එක තමයි මූන් එකට යන්න පුළුවන් හොඳ වෙහිකල් එක. ඔන්න පේනවා ෆ්‍රෙන්ඩ්ස් මේක උඩ යන්න පුළුවන්. මේ ෆ්‍රෙන්ඩ්ස් තෙල් ඉවර වෙනවා. අපිට පුළුවන් මේකේ අපිට හම් වෙන තෙල් ටැංකිය එක ඉවර වෙන තෙල් එක ෆිල් කරගන්න. ඒක ෆ්‍රෙන්ඩ්ස් අපි හැම තෙල් ටැංකියක්ම ගන්න ඕනේ නැහැ. එකක් කර එකක් ගත්තම හොඳට වෙන්නේ නැහැ. ෆ්‍රෙන්ඩ්ස් මේක පරීක්ෂණයෙන් යන්න ඕනේ. මේකගේ බොළුව මේ මැප් එකේ තියෙන ඔය කඳු එකක හරි ගෑවුනොත් තියෙන මුගේ බෙල්ල කැල්ල යනවා. එතකොට අපි යවමු. තව තෙල් ඉවර වුණොත් අපි යවමු. ෆ්‍රෙන්ඩ්ස් පොඩ්ඩක් ගණන් ගන්න එපා. වටේ පිටේ ශබ්ද එනවා. මයික් එකේ ක්වොලිටි නෑ. අවුලක් නෑ. අපි කන්ටිනියු කරගෙන යමු. ෆ්‍රෙන්ඩ්ස් බය වෙන්න දෙයක් නෑ. තෙල් ටැංකිය තියෙන හැමතැනම අපිට මීටර 15ක් විතර හැයි තෙල් ටැංකිය හම්බ වෙනවා. දැක්කද ෆ්‍රෙන්ඩ්ස් යනකොට තෙල් එන්න වේගෙන් ඉවර වෙනවා. මේ ෆ්‍රෙන්ඩ්ස් උඩ ගිහිල්ලා ඉන්න ටයිම් එකට කොයින් හම්බ වෙනවා අපිට. මේක ඉතින් නිකන් ඉන්නවා ප්ලේ කරන්න පුළුවන් සුපර් ගේම් එකක්. ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ හරියෙන් තමයි පොඩ්ඩක් අපි හිමීට පරිස්සමෙන් යන්න ඕනේ. මොකද මෙතන ගැට් වැඩි. අයියෝ ෆ්‍රෙන්ඩ්ස් බෙල්ල කෑන්නා. අවුලක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. මේ වගේ සුපර් ගේම් එකක් හමු වෙනවා. ගුඩ් බයි.